ඔන්න අද උදේම හස්බන්ඩ් වීල් එකේ පොඩි වැඩ වගේක් කරන ගමන් තමයි හිටියේ. ඉතින් එයා ළඟට ගිහිල්ලා චුට්ටක් වෙලා හිටියා. ඉතින් එයා මගෙන් පොඩි වැඩක් ගත්තා. ඉදි කට්ටට නූල දාලා දෙන්න කිව්වා. ඉතින් මම ඒකත් එයාට දාලා දීලා එයාගේ වැඩවලට පොඩ්ඩක් උදව් කරලා මම දැන් මේ ලොකු වැඩක් කරන්න තමයි යන්නේ. මොකද්ද බලමුද මම කරන්නේ? මම මේ හදන්නේ මුදල් ටිකක් එකතු කරන්න. ඒ කියන්නේ මේ විදියට මම බෝතල් 3ක් ගත්තා. ඒ බෝතල් 3ට ඉතිරි කිරීමට වෙනම මුදල් බෝතලයකුත්, ඒ වගේම අපේ ලයිට් බිල්, වතුර බිල්, ගෑස් එකට, ඒ වගේම ෆෝන් බිලත් වෙනම බෝතලයකට සහ අපිට ආහාර පාන සඳහා යන වියදම් වලට වෙනම බෝතලයකුත් වගේ මම බෝතල් 3කට මේ වගේ මුදල් එකතු කරන්න හදාගත්තා. ඉතින් ඇත්තටම ඒක මාසයේ අවසානයේට ගොඩාක් වටිනවා කියලා හිතනවා. මොකද එතකොට අපිට හරිම ලේසියෙන් මාසය කළමනාකරණය කරගන්න පුළුවන් මේ මුදල් ටික. මොකද අපි නොදැනුවත්වම මාසය අවසාන වෙනකොට මේ මුදල් ටික අපිට ඉතිරි වෙලා තියෙනවා. අපි කවදාවත් කරන්නම් කියලා හිටියට කවදාවත් ඒ දේවල් වෙන්නේ නැහැනේ. එක්කෝ කාගෙන් හරි ණය වෙන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා මම හිතුවා මේ විදියට කළමනාකරණය කරලා මුදල් ටික ඉතිරි කරන්න ඕනේ කියලා. ඔන්න මම මේ මාසේ ඉඳන් තමයි මේක පටන් ගත්තේ. ඉතින් බලමු ලබන මාසෙ වෙනකොට මට මේකේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් ඔයාලත් try කරලා බලන්න. ඉතින් අද දවසේ පටන් ගත්තේ මගේ මුදල් වලින්. මම රුපියල් 100ක මුදලක් තමයි දාන්නේ ගෑස් එකටයි, වතුර බිල් වලට, කරන්ට් බිල් වලට සහ ෆෝන් බිලට. මොකද රුපියල් 100ක මුදලක් දානවා කියන්නේ මාසය අවසානයේට රුපියල් 3000ක් එකතු වෙනවා. අපිට සාමාන්‍යයෙන් ගෑස් එක මාස 4ක් විතර මම පාවිච්චි කරනවා. ඒක නිසා හැම මාසෙම ගෑස් වලට වියදම යන නිසා ඒ බජට් එක ඉතිරි වෙනවනේ. ඉතින් ඒකෙන් ෆෝන් බිල්, කරන්ට් බිල් ගෙවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රුපියල් 500 ගානේ මම එකතු කරනවා අපේ මාසික කෑම වියදම සඳහා. ඉතින් ඒකත් මාසයේ අවසානයේට අරගෙන ලබන මාසේ ඉඳන් තමයි පටන් ගන්න හදන්නේ. බලමුකෝ අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම ඉතිරි කිරීමට නම් මම ලොකු මුදලක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැන් මේ හදන්නේ උදේට කෑම හදන්න. ඊයේ රෑ ගෑස් එක ඉවර වුණා. ඉතින් අද මම හිතුවා ගෑස් එක ගේන්නේ නැතිව උයා ගන්න පුළුවන් ක්‍රමයක්. රයිස් කුකර් එකේ උයලා බලන්න ඕනි කියලා හිතුවා. ඉතින් මම මේ රයිස් කුකර් එකේ හදන්න තමයි යන්නේ දැන් කෑම ටික. මුලින්ම කෑම ටික හදාගෙන ඒ ටික අයින් කරගෙන ඉවර වෙලා තමයි බත් එක හදාගන්න යන්නේ. බලමුකෝ. ඉතින් ඒකත් හරිම සාර්ථකව මට කරගන්න පුළුවන් වුණා. ඉතින් මට ගෑස් එක නැති වුණත් අද කෑම වේල රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපිට හැම දෙයක්ම කළමනාකරණය කරලා කරගන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේ හරිම සැහැල්ලුයි. මොකද හැමදේම අපිට ඕනේ කියලා නැහැනේ. ඇත්තටම ගෑස් එක තිබුණත් නැතත් මේ විදියට හරි උයලා කන්න පුළුවන් නම් ඉතින් එතන ජයග්‍රහණයක් අපි ලබලා තියෙනවා. මම හිතන් ඉන්නේ සතියකටවත් ගෑස් එක ගේන්නේ නැහැ කියලා. මොකද එතකොට එතනත් ඉතිරියක් වෙන නිසා අපි බලමු රයිස් කුකර් එකේ උයා ගන්න මේ විදිහට පුළුවන් වෙයිද කියලා. ඉතින් සාර්ථකව මට අද නම් කෑම වේල හදාගන්න පුළුවන් වුණා. මම අද පරිප්පු හදලා ඒ වගේම පොල් සම්බෝලයක් හදලා බිත්තර තඹ ගත්තා. බලන්නකෝ මම බිත්තර කොහොමද තඹ ගත්තේ කියලා. පොල් සම්බෝලේ නම් නයිකොච්චි දාලා තමයි මම අද හැදුවේ ටිකක් සැරට. මොකද පරිප්පු කිරට හදපු නිසා
ඉතින් මම මේ හදපු පරිප්පු එක දැන් ඇතිලියකට දාගන්න තමයි යන්නේ. එක අයින් කරගත්තා. ඊට පස්සේ ආයෙමත් කුකර් එක හොදලා ඉවර වෙලා මම මේකට හාල් එක තියලා දැන් බත් එක උයා ගන්න තමයි යන්නේ. ටිකක් වෙලාව යනවා තමයි මේ වැඩේට. මොකද එකින් එක මාරු කර කර උයන්න ඕනනේ. ඒ වුණාට ඉතින් ගෙදර ඉන්න දවසකට නිවාඩු පහඩුවේ රයිස් කුකර් එකේ නම් උයා ගන්න පුළුවන්. ඉතින් ඒක සාර්ථකයි. මේ විදිහට මම බිත්තර තම්බන්න යන බිත්තර ටික සෝදලා ඉවර වෙලා කෝප් එකට දාලා මම දැන් මේ හීටර් එකෙන් තමයි තම්බන්න යන්නේ. මොකද දැන් බත් එක මම ආස නැහැ බත් එකට දාලා තම්බන්න. සමහර අය නම් එහෙම කරනවා. ඒ වුණාට අපි දන්නේ නැහැනේ මේකේ මොනතරම් විස බීජ තියෙනවද කියලා. ඒ නිසා මම එහෙම කරන්නේ නැහැ. මම කරන්නේ මෙන්න මේ විදිහට තම්බ ගන්න එක. මම කලිනුත් මේ වගේ තම්බගෙන තියෙනවා. ඉතින් බිත්තරේ හොඳට තැම්බුණා. ඉතින් මම මේ පාර මේ හීටර් එකෙන් තමයි බිත්තර දෙක තම්බන්න යන්නේ. ඉතින් ඒකත් හරිය සාර්ථකව මට කරගන්න පුළුවන් වුණා. ඉතින් හස්බන්ඩ් තාම වීල් එකේ වැඩ එයා ඉවර කරේ නැහැ තාම. ලයිට් වගේක් තියෙනවා දානවා. ඉතින් එයාටත් බඩගිනි නිසා දැන් වෙලාව ඇත්තටම 11යි ගානක්. මම එයාටත් කවලා මාත් මේ කන්න තමයි හදන්නේ. පොඩි කයියකුත් දාගෙන අපි දෙන්න. ඉතින් අද දවසත් මේ විදිහට මම නිමා කරා හරිම ලස්සනට සතුටින්. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. මම මාෂී.